ඉතින් සුබ දවසක් ඔයාලා හැම දිනාටම. ඉතින් අද ඔයාලත් එක්ක මම බෙදා ගන්න හිතුවේ රොයලයිසිං කලාව සම්බන්ධව. ඉතින් මේ තියෙන්නේ රොයලයිසිං වලින් කරපු නිර්මාණයක්. ඉතින් මේ නිර්මාණය කරගන්න ඇත්තටම මම මගේ වැඩිදුර අධ්‍යාපනය හැදෑරුවේ ආර්.එල්. ක්ලෙමන්ට් පාසලෙන්. ඉතින් ආර්.එල්. ක්ලෙමන්ට් ගුරු පියාණන්ගෙන් තමයි මේ සියලුම විෂය ධාරා මම හදාරලා මගේ නිර්මාණයක් විදියට මම තරගයකට ඉදිරිපත් වුණේ. ඉතින් මේ තියෙන්නේ මගේ පළවෙනි කේක් එක්සිබිෂන් එක. මම ස්ට්‍රක්චර් එක හදලා සහ sugar flowers වලිනුත් මම තරග කරා. පළවෙනි ස්ථානය sugar flowers වලට, දෙවෙනි ස්ථානය වෙඩින් ස්ට්‍රක්චර් එකටත් මට හම්බ වුණා, රොයලයිසිං ස්ට්‍රක්චර් එක. ඉතින් ඒක මාර අත්දැකීමක්. ගොඩාක් මහන්සිලා කරපු නිර්මාණ දෙකක්. ඉතින් මම පොඩක් සර් ගැනත් මතක් කරන්න ඕනේ. මොකද මම අද මේ වගේ තරගයකට ඉදිරිපත් වෙලා දිනනවා නම් ඒ ආර්.එල්. ක්ලෙමන්ට් සර් නිසා. මොකද ඔහු අපිට ඒ ලබා දෙන ටෙක්නික්ස් ගුරු මුස්ටිය නිසා තමයි අපි මම ඇතුළු අපේ මේ කලාවේ නිල වෙන හැමෝම යමක් කරනවා නම් සර් අවංකවම අපිට ලබා දෙන්නේ ගුරු මුස්ටිය නිසා. ඉතින් ඔය ආදරයෙන් මතක් කරනවා. ඒ වගේම ඉතින් අනිත් කෙනා තමයි මගේ හස්බන්ඩ්. මට අවශ්‍ය කරන සියලුම ටෙක්නිකල් සයිඩ් එක, ඒ කියන්නේ මගේ ඩමි කොහොමද හසරවන්න ඕනේ, මම මොන වගේ නිර්මාණයකට මේ කියන්නේ මට ගොඩක් උපදෙස් දෙනවා ඔහු විසින්. මොකද මම දැන් මේ සහභාගී වෙන්නේ පිටරටක තියෙන දෙයකට නිසා මට ගොඩක් වෙලාට උදව් කරන්න ඉන්නේ ඔහු. ඉතින් හැම දෙයක්ම බැලන්ස් කරගෙන මට මේ ගමන යන්න මාර ශක්තියක් ඔහු ආදරේ මතක් කරනවා. ඉතින් රොයලයිසිං කලාව ගැන පොඩ්ඩක් කතා කරනවා. ඇත්තටම දැන් ගොඩාක් ඒක මිනිස්සු අතරින් නැති වෙගෙන යන කලාවක්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඒ රොයලයිසිං කලාව මොන වගේ දෙයක්ද කියන එකත් දැක බලා ගන්න ඔයගලන්ට පිටුවහලක් වෙයි. ඉතින් තව දෙයක් කියන්න ඕනේ. මම මේ පාවිච්චි කරන ටෙක්නික්ස් ගැන කතා කරොත් මම පින් වර්ක් කියන ටෙක්නික් එක, ඒ වගේම ලේස් වර්ක් භාවිතා කරලා තමයි මේ ඩිසයින් එක හදලා තියෙන්නේ. ඉතින් ඒ සඳහා 0 නොසල් එක, 00 සහ නම්බර් 1 කියන නොසල් පාවිච්චි කරලා තමයි මේ නිර්මාණය මම කරේ. මල් සියලුම මල් නිර්මාණ මගේ අතින් වෙච්ච නිර්මාණ. කිසිම දෙයක් ආටිෆිෂල් දෙයක් නැහැ. හැම දෙයක්ම අතින් මට උගන්ලා තියෙන විදිහට හැම දෙයක්ම මම අතින් කරපු නිර්මාණ. ඉතින් ගොඩක් නිර්මාණය කරලා ඉවරනට පස්සේ ලොකු සතුටක් දැනෙනවා. මේ වගේ නිර්මාණයක් කොච්චර මහන්සි වුණත් කළා නේද කියන එක. ඒ වගේම ඇත්තට මේ නිර්මාණ සඳහා මාර විදිහට කාලය, ශ්‍රමය අපි කැප කරන්න ඕනේ. ගොඩක් වෙලාට අත රිදෙනවා ඇත්තටම මේ දේවල් කරලා ඉවරනාට පස්සේ. ඉතින් මේ තියෙන්නේ මගේ sugar flower නිර්මාණය. මේ සියලුම මල් ඉතා සියුම්ම අතින් නිර්මාණය කරලා තියෙන, කිසිම ආටිෆිෂල් දෙයක් නැහැ. ඉතින් හිතනවා ඔයගලන්ට යම් දැනුමක් හම්බෙන්න ඇති. ඒ වගේම channel එක subscribe කරන්න.